දැන් අපි බලමු කොහොමද අපි ඕඩර් එකක් ප්ලේස් කරගන්නේ කියලා. එතකොට මෙතනදී අපි ඕඩර් එකක් ප්ලේස් කරන එක වීඩියෝස් දෙකකට වෙන් කරනවා ඔයගොල්ලෝගේ පහසුව සඳහා. මොකෝ මේකේ ඔයගොල්ලෝට එක්ස්ප්ලেইন කරන්න ඕන කරන දේවල් ටිකක් වැඩිපුර තියෙන හින්දා. හරි අපි මුලින්ම පළවෙනි පාර්ට් එකේදී බලමු ප්‍රොඩක්ට් ටික කොහොමද කාර්ට් එකට ඇඩ් කරන්නේ, කාර්ට් එක ඇතුලේ තියෙන අනවශ්‍ය දේවල් තියෙනවා නම් ඒවා අයින් කරන්නේ කොහොමද, ඒවා එක එක වෙනස් ස්කීම් වලට භාජනය කරන්නේ කොහොමද කියලා. හරි ප්‍රොඩක්ට් ටික කාර්ට් එකට ඇඩ් කරන්න ඔයාට අවශ්‍ය ප්‍රොඩක්ට් එක සිලෙක්ට් කරගෙන ක්ලික් කරාම ඔයාට මෙතනින් කාර්ට් එකට ඇඩ් කරගන්න පුළුවන්. මෙතන නම් දැන් ප්‍රොඩක්ට්ස් දෙකක් විතරක් තියෙන හින්දා ඕල් කියන සෙක්ෂන් එක ඇතුළේ මේ දෙක විතරයි පෙන්වන්නේ. මෙතන ඔයාගේ ප්‍රොඩක්ට්ස් ගොඩාක් තියෙනකොට මේ ඕල් එක ඇතුළේ ඔයාට සමහරවිට ඔයාගේ ප්‍රොඩක්ට් එක හොයාගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ඔයාට මේ ප්‍රොඩක්ට් එකට අදාළ කැටගරි එකට ගියා නම් ඒ ප්‍රොඩක්ට්ස් වෙන වෙනම හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට අමතරව ඔයාට පුළුවන් බාකෝඩ් එකක් යූස් කරලා තියෙනවා නම් බාකෝඩ් ස්කෑනර් එක පාවිච්චි කරලා මෙතනින් ඒක ස්කෑන් කරාමත් ඒ ප්‍රොඩක්ට් එක ඔටෝමැටික්ලිම මෙතනට ඉන්ක්ලූඩ් වෙනවා මේ කාර්ට් එක ඇතුළට. එහෙම නැත්නම් ප්‍රොඩක්ට් එක by name ඔයාලට සර්ච් කරන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ඔය අපි අකුරු කිහිපයක් ටයිප් කරද්දීම අදාළ ප්‍රොඩක්ට් එක ඕගොල්ලන්ට ෆිල්ටර් වෙලා මෙතනින් ඩිස්ප්ලේ වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ අදාළ ප්‍රොඩක්ට් එක කෙලින්ම කාර්ට් එකට ඇඩ් කරගන්න ක්ලික් කරලා. හරි දැන් අපි මේ රයිස් ඇන්ඩ් කරි කියන එක කාර්ට් එකට ඇඩ් කරලා බලමු. ඔයගොල්ලෝ දැක්කද ඒක ක්ලික් කරපු සැනින්ම ඇඩ් වුණා. ඒක මොකද මේක සිම්පල් ප්‍රොඩක්ට් එකක් විදිහට තමයි අපි ලිස්ට් කරලා තිබ්බේ. මේකේ වේරියේෂන්ස් මොකුත් නැහැ. දැන් බලමු කම්ප්ලෙක්ස් ප්‍රොඩක්ට් එකක් ක්ලික් කරාම මොකද වෙන්නේ කියලා. කම්ප්ලෙක්ස් ප්‍රොඩක්ට් එකක් ක්ලික් කරාම ඒ ප්‍රොඩක්ට් එකට අදාළව තියෙන වේරියන්ට් සියල්ලම ඔයාලට හම්බ වෙනවා. මේ වේරියන්ට් වලින් ඔයාලට අවශ්‍ය ඒවා විතරක් පික් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට දැන් එක්ස්ට්‍රා ලාර්ජ් කියලා ගත්තා. එක්ස්ට්‍රා ලාර්ජ් කොත්තු එකෙන් මම දානවා අයිටම්ස් දෙකක්. ඊට අමතරව මම හිතමුකෝ මට ස්මෝල් එකකුත් අවශ්‍යයි කියලා. ස්මෝල් එකකුත් එක අයිටම් එකක් අවශ්‍යයි. ඊට පස්සේ add to cart ක්ලික් කරාම ඒ සම්පූර්ණ ඒ අපි මෙතනදී හදාගත්ත ඒ එක්ස්ට්‍රා ලාර්ජ් එක සහ ස්මෝල් එක දෙකම කාර්ට් එකට මූව් වෙනවා. එතකොට හදිස්සිය හරි අපිට එතනදී මොකක් හරි වැරදීමක් වුණා. හිතන්න අපිට අවශ්‍යයි මෙතන මේ තියෙන එක මෙතනත් ස්මෝලුත් ක්වොන්ටිටි එක දෙකක් ගන්න. මෙතනින් ප්ලස් මාක් එක ඔබලා එක මෙතන ක්වොන්ටිටි එක දෙක වුණාට පස්සේ ඒක සේව් කරන්න. එතකොට ඒ කාර්ට් එක අප්ඩේට් වෙනවා. ඔයගොල්ලන්ට පේනවා ප්‍රයිසිං හැමදේම අප්ඩේට් වෙනවා. හරි. ඊළඟ ප්‍රධානම දේ කොහොමද කාර්ට් එකේ තියෙන මොනවා හරි ප්‍රොඩක්ට් එකක් අයින් කරගන්නේ. මෙතන මේ තියෙන ක්ලියර් කාර්ට් කියන ඔප්ෂන් එක තියෙන මුළු කාර්ට් එකම වයිප් අවුට් කරලා දාන්න. හැබැයි අපිට ඕනේ එක ප්‍රොඩක්ට් එකක් විතරක් නම් එක වේරියන්ට් එකක් විතරක් නම් ඒක කොහොමද අයින් කරන්නේ? සරලවම හිතන්නකෝ මේ ස්මෝල් කොත්තු ස්පෙෂල් එකේ ස්මෝල් කියන වේරියන්ට් එක මට අයින්ම කරලා දාන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ස්මෝල් කියන එකට ක්ලික් කරාම ඔයාට මේ වගේ ට්‍රෑෂ් කෑන් එකක් පෙන්눔 කරයි. ඒක ක්ලික් කරාම ඔයාට පොප් මැසේජ් එකක් එනවා මේ ප්‍රොඩක්ට් එක මේ කාර්ට් එකෙන් අයින් කරන්න යන්නේ. ඔයාට මේක කරන්න අවශ්‍යද කියලා. ඩිලීට් කියන ඔප්ෂන් එක දුන්නොත් ඒක කාර්ට් එකෙන් වයිප් අවුට් වෙලා යනවා. ඒ වගේම අපිට අනිත් ප්‍රොඩක්ට් උත් ඒ විදිහටම කරන්න පුළුවන්. අවශ්‍ය නම්. ආයි මෙතනම ක්ලික් කරාම මේ බටන් එක හයිඩ් අවුට් වෙලා යනවා. එතකොට කාර්ට් එකට ප්‍රොඩක්ට් ඇඩ් කරන්නේ ඔන්න ඔය විදිහට ඇඩ් කරන්නේ සහ අයින් කරන්නේ සහ කාර්ට් එක ඇතුලේ ක්වොන්ටිටි මාරු කරන්න ඔය විදිහට ක්වොන්ටිටිස් අඩු කරන්න ඕන නම් අපිට ඒ විදිහටම මයිනස් මාක් එකෙන් ගිහිල්ලා අනිවාර්යයෙන්ම මේ සේව් එක දෙන්නම අවශ්‍යයි. සේව් එක දුන්නේ නැත්නම් අදාළ විදිහට ඒ දේවල් සේව් වෙන්නේ නැහැ. සේව් එකත් එක්ක තමයි මේ හැම අප්ඩේට් එකක්ම හරියටම ක්ලියර් වෙන්නේ. ඊට අමතරව අපිට පුළුවන් අපි ප්‍රොඩක්ට් ඇඩ් කරද්දී ඔයාලට මතකද පෙලක් ප්‍රොඩක්ට් වලට අපි ප්‍රයිසිං කිහිපයක් දුන්නා. ප්‍රයිසිං වර්ග කිහිපයක් දුන්නා. අර කස්ටමර්ස්ලා විවිධ වර්ගයෙන් આવොත් අපිට දෙන්න. එතකොට මෙතනදිත් අපි අර දෙන ඩිෆෝල්ට් ප්‍රයිසින් එකෙන් ඒ කියන්නේ ප්‍රයිස් සෙට් 1 ප්‍රයිස් සෙට් 2 කියලා අපිට ආවේ. මෙන්න මෙතන අපිට දැන් ප්‍රයිස් සෙට් එකට අපි ඔන්නම් ගිහිල්ලා බලමු. මේ රයිස් කියන එකේ අපි දීලා තිනවා ප්‍රයිස් සෙට් දෙකක් මේ. සෙලින් ප්‍රයිස් එක 400 සහ 390 කියන දෙකෙන්. එතකොට සෙට් 1 එකේ තියෙන 400. ඒක තමයි ඩිෆෝල්ට් එක විදිහට මෙතන 400 මුලට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට අවශ්‍ය වෙන්නේ 390 එකෙන් එයාට දෙන්න නම් මෙතන 390 එක දෙන්න. ඒක දුන්නාම ඒක ඔටෝමැටික්ලිම ඇඩ්ජස්ට් වෙනවා 390 එකේ. එතකොට ඒ වගේම තමයි ඔයාලට හදිස්සිය හරි අවශ්‍ය වෙනවා මෙතන නැති වේරියන්ට් එකක් මොකක් හරි හේතුවක් මත. මෙතන නැති වේරියන්ට් එකක් මොකක් හරි හේතුවක් මත අලුත් ප්‍රයිස් එකක් දෙන්න. යම් කිසි ඔයා හිතනවා වගේ අඳුරන කස්ටමර් කෙනෙක් ඉන්නවා. එතකොට එයාට ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එකකට දෙන්න අවශ්‍ය වෙනවා. එතකොට සරලව ඔයාට මෙතනින් ටග් ගාලා ඒකට අදාළ අලුත් ප්‍රයිස් වේරියන්ට් එකක් හදාගන්න පුළුවන්. අපි හිතමුකෝ මේක 350යි කියලා. එතකොට එයාට මේ ප්‍රයිසින් එක සිද්ධ වෙන්නේ මෙන්න මේ ප්‍රයිස් එක හරහා. එතකොට ඔයාට මෙතනින් දැන් 350 මෙතන සිලෙක්ට් කරන්න chance එකක් හම්බ වෙනවා. දැන් 350 සිලෙක්ට් කරාම ඔයාට ඒක හම්බ වෙන්නේ සම වෙන 350 සිලෙක්ට් කරාම එන්නේ 350 හරහා. එතකොට මෙන්න මේ විදිහට තමයි කාර්ට් එකේදී
ප්‍රොඩක්ට්ස් මැනිපියුලේෂන්ස් කරන්නේ. එතකොට මේ ඕඩර් එක ඉදිරියට ප්ලේස් කරන්න අවශ්‍ය වෙන ඉතුරු කාරණා අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.